හෙලෝ ඉතින් ඔයාලට කොහොමද? මං හිතනවා හැමෝම පටිස්සමට සතුටින් ඉන්නවා කියලා. ඉතින් අද බලමුද මම සිකුරාදා දවසේ මොනවද කළේ කියලා. ඉතින් උදේට නැගිටලා තේක බීලා එළියට එද්දිම හිම වැටෙනවා. පට්ටම සීතලයි මාරම ලස්සනයි. ඉතින් බලන්න කොච්චර ලස්සනද කියලා. ඉතින් මේ වීඩියෝ එක නම් අරගෙන තියෙන්නේ අපේ අයියා. එයා වැඩට යද්දී ගත්ත වීඩියෝ එකක් තමයි මේ. ඉතින් දැන් මේ රෙදි ටිකත් වොෂින් මැෂින් එකට දාලා ලේස්ති වෙන්නේ වැඩ පටන් ගන්න. ඉතින් මං උදේට කෑම කාලා ඊට පස්සේ කළේ මගේ පොත් මේසය අස් කරන එක. ගොඩක් පාඩම් කරන්න තියෙන නිසා කලින්ම පොත් මේසය අස් කරලා තියාගත්තා. ඉතින් චුට්ටක් පාළුව යන්නත් එක්ක මං ගිය පාර කරපු බ්ලොග් එක චුට්ටක් දාලා බලන්න ගත්තා. ඉතින් ඔයාලා තාමත් මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් මගේ channel එකට ගිහිල්ලා වීඩියෝ එක බලලා වීඩියෝ එක ලස්සන නම් like එකක් දාලා comment එකක් දාන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඊට පස්සේ තමයි ඉතින් අමාරුම රාජකාරිය දවල්ට උයන එක. අද මම හදන්න හිතන් ඉන්නේ රතු වල උයලා පරිප්පු හදලා ඉස්ස තෙල් දාන්න. ඉතින් බලන්නකෝ කොහොමද කියලා.
ඉතින් දවල්ට කෑම කාලා මම දැන් මේ යන්න ලේස්ති වෙන්නේ ඩයිස් එකට පොඩි බඩු වගේක් ගන්න. ඉතින් අපි ගිහින් බලමු මොනවද මං ගෙනාවේ කියලා. ඉතින් මම අයියත් එක්ක තමයි ඩයිස් එකට ගියේද්දි ගොඩක් රෑ වුණා. අපි අද මේ බඩු ටික ගෙනාවේ අපේ බුදු පහන තියෙන තැන හදාගන්න. වීදුරු වාස් එකයි ටියුලිප් මල් ටිකකුයි වාස් එක පුරවන්න ගල් පැකට් එකකුයි තව සුවඳ ගහන ඉටි පන්දමකුයි ගෙනාවා. අපි බලමු මේක හැදුවට පස්සේ කොහොමද කියලා තියෙන්නේ. ඉතින් මෙතන පාළුව යන්නත් එක්ක මොනවා හරි ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ටිකක් තියන්න තමයි අපි හිතාගෙන ඉන්නේ. බලමු ඉස්සරහට අපි මේක හදනකොට ඔයාලට මේ වීඩියෝ එකත් අරගෙන ඉන්නම්. ඊට පස්සේ ඉතින් මම ක්ලාස් එකේ වැඩ වගේක් කරලා අපි එද්දිගෙන අපු පීස් එකක් කෑවා. ඒ පීස් එක නම් මාරම රසයි. ඊට පස්සේ මං උදේ හොදන්න දාපු රෙදි ටික රැක් වලින් දාලා ආයෙත් ඉතින් රැට උයන්න තමයි මේ ලේස්ති වෙන්න හදන්නේ. ඉතින් මේ රෙදි ටික දාලා මම ලේස්ති වෙන්නේ මේ පැස්ට් එකක් හදන්න රැට කන්න. ඉතින් අද ගොඩාක් වැඩ තිබ්බ දවසකුත් නෙමෙයි මං කලින් දවසේ ගේ ඩීප් ක්ලීන් කරපු හින්දා ඒක නිසා ඉතින් අද පොඩි පොඩි වැඩ වගේක් තමයි තිබුණේ. ලොකු දෙයකට තිබුණේ උයන්න විතරයි. බලන්නකෝ ඉතින් ඉස්සරහට ගිහිල්ලා පැස්ට් එක කොහොමද හැදෙන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක ලස්සන නම් ලයික් එකක් දාලා කමෙන්ට් කරන්න කියලා මම ඔයාලට ආදරෙන් ඉල්ලනවා. ආයෙත් හම් වෙනකන් හැමෝටම ජය වේවා.